අයිබෝවන් ඉතින් ජයග්‍රහයි මානසිකත්තයෙන් ඉන්න වෙලාවක දැන් මේ වීඩියෝ අරන් ඉන්නේ. ඉතින් මමත් ජයග්‍රහණී මානසිකත්තයෙන් සතුටින් ඉන්නේ. ෆෑන්ස්ලා මේ වීඩියෝ බලන ඔයත් අනිවාර්යෙන් තාම සතුටින් ඇති. මොකද ශ්‍රී ලංකාවේ ලබාගත් ජයග්‍රහණය ඉතාමත් අර විශේෂයෙන්ම හඹා යාම ඉතාමත් සුපිරි හඹා යාමක් කියලා කියන්න පුළුවන්. අපි තා කතා කරමු මේ තරඟේ වෙච්ච දේවල් කොහොම අප්‍රෝච් එකක් ශ්‍රී ලංකාවේ ලබාගත්තේ. ඉතින් ඊට කලින් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමු. මේ මොනවද ගෲප්ස් වල වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දී ගෲප් A එක එහෙම නැත්නම් ඉන්දියා පාකිස්තාන ඉන්න ගෲප් එක බොහෝ දුරට ඉන්දියා පාකිස්තාන අය සුපර් එයිට්ස් වලට යයි යම් කිසි ආකාරයක නේඩියාව පෙරලියක් නොකරන්නට. ඊට පස්සේ ගෲප් B එකත් මේ වෙද්දී ක්ලෝස්ඩ් ශ්‍රී ලංකා in the super 8s. හැබැයි ඔස්ට්‍රේලියා after 17 years in T20 World Cup knocked out from the group stages. ඊට පස්සේ group C එකත් almost done, West Indies and England. ඊට පස්සේ group D එක නැත්නම් group of death පටන් ගන්න දීපු විදියට New Zealand and South Africa in the super 8s. දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් හෙට මෙහෙම පොඩි සිනාරියෝ එකක් ගියොත්. මොකද ශ්‍රී ලංකාවේ මේ වෙද්දි සුපර් 8s ඉවරයි. සහ උන් ක්‍රීඩා කරන විලාසයත් එක්ක අපිට ඕනනම් සිම්බාබ්වේ කණ්ඩායමත් මේක විය හැකි සම්භාවිතය ගොඩක් අඩු දෙයක්. කොහොමද සිම්බාබ්වේ කණ්ඩායම තරඟාවලින් යොත් කරන්න පුළුවන්. ඒ සුපර් හෙට තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් වෙනවා. සිම්බාබ්වේ හමුවේ ඉතා විශාල පරාජයකට හමු වුණොත් ඒකම ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කළොත් බොහෝ දුරට අයර්ලන්ත කණ්ඩායමට යම් කිසි අපේ සුළු chance එකක් හම්බ වෙනවා සුපර් 8s වලට යන්න. දැන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ගැන කතා කරොත් එයාලා මේක පටන් ගත්ත වර්ල්ඩ් කප් එක ටිකක් පුවර් ස්ටාර්ට් එක. මොකද ක්‍රිටිකු ඉන්ජර් වුණා. විශේෂයෙන්ම උන්ගේ බෝලිං ලයින් අප් එකේ මම හිතනවා අපි කතා කරා කලින් ප්‍රීවියු වීඩියෝ එකේදී ඔවුන්ගේ මේ පවර් ප්ලේ අවස්ථාවේ පන්දු වන විදිහ ගැටලුවක් තියෙනවා. මොකද උන් අලුත් පන්දුවෙන් ප්‍රෙෂර් එකක් දෙන්න කඩු ලබා ගන්න ක්‍රිටිකෙන් නැහැ. මේතන එලිස් සාමාන්‍යයෙන් මිඩල් ඕවර් එක සහ ඩෙත් බෝලිං වලට තමයි ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නේ. ඉතින් ඒ එක්ක යාලට පවර් ප්ලේ එකේ මැනේජ් කරන්න බැරි වුණා අනිත් කණ්ඩායමත් එක්ක. මෙන්න මේ කාරණාත් එක්ක ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ ලෝක කුසලාන්ට එන්නේ යම්සක රස්තාවර මට්ටමින් ඔය ප්‍රතිකරණය තමයි මේ ලෝක කුසලානයේදීම හොඳ දස්කම් අතර හිටියේ. කොහොම හරි අපි එමු මැච් එක පැත්තට. ඉතින් පල්ලේ කැලේ ෆුල් ක්‍රවුඩ් ෆුල් හවුස් ශ්‍රී ලංකන් ෆෑන්ස්ලා හොඳට මේ තරගෙට හොඳ ඉන්ටෙන්සිටි එකක් ලබා දෙලා තිබ්බ පටන් ගද්දි. ඉතින් අපි එමු ටොස් එක ජයග්‍රහණය කළේ දසුන් ශානක. ඉතින් ටොස් එකේ ගත තීරණය ගැන අපිට දැන් කතා කරන්න බෑ. මොකද තරගයේ ප්‍රතිඵලයක් ආපු තරගයක්. ඉතින් අපිට එහෙම තරගයකදී ටොස් එක ගැන විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. ටොස් එක දිනලා ෆීල් කරපු කොහොමද. හැබැයි අපිට දැන් එහෙම කියන්නේ ලොකු ෆ්‍රීඩම් එකක් තියෙන මොකද තරගයේ ලංකාව ජයග්‍රහණය කරා. නමුත් අපිට කිසිම වෙලාවක ඒ අභියෝග මම හිතන්නේ නැහැ තීරණය අභියෝග කරන්න පුළුවන්. මොකද අපි කතා කරන්නේ රිසල්ට් එක හින්දා. ඉතින් කොහොම හරි ප්‍රථම පන්දුර පහර දෙන්න ඔස්ට්‍රේලියාව ආරාධනය කරනවා දසුන් ශානක. ඉතින් කණ්ඩායම් දෙක ගත්තොත් හැමෝම බලන් හිටපු වෙනස්කමක් ශ්‍රී ලංකාව කණ්ඩායම සිද්ධ වුණා. ඒ තමයි කුසලනේත් පෙරේරා ආරම්භ ප්‍රතිකරණ ස්ථානට ආවා කමෙල් මිෂාර වෙනුවට. ඉතින් හැමෝම ඉල්ලපු රිප්ලේස්මන්ට් එකක් බලමු. අපි ශ්‍රී ලංකා බැටිං ගැන කතා කරද්දී මේක හොඳ රිප්ලේස්මන්ට් එකක්ද කොහොමද මේක ඉම්පැක්ට් එකක් උනේ හරි ඩිසිෂන් එකක්ද මේක කියලා. ඔස්ට්‍රේලියා කණ්ඩායම ගත්තොත් ඔවුන් මිචෙල් මාෂ් ඔවුන්ගේ නිත්‍ය නායකයා ක්‍රීඩා කරන්නේ නැහැ පළමු තරඟ දෙක. විශේෂයෙන් මම හිතනවා ඔහු සිම්බාබ්වේ තරඟ ක්‍රීඩා කරා නම් විශාල වෙනසක් වෙන්න තිබ්බා රිසල්ට් එකේ. මොකද ඒ එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් ඕපන් ඉන් එකේ ඉද්දි ට්‍රයිස් හෙඩ් ටිකක් ස්ට්‍රයික් එක හොඳට ස්ට්‍රයික් කරලා පන්දුර පහර දෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි කූපර් කොන්ලි ක්‍රීඩා කරා. මැට් රෙන්සෝ ඔවුන්ගේ අවසන් තරඟයේ හොඳින් ප්‍රතිකරණ යෙදුවු ක්‍රීඩකයා ක්‍රීඩා කරේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි යාළගේ මැනේජ්මන්ට්. ඔවුන් හොඳට ක්‍රීඩා කරත් මැච් එකට ගැලපෙන්න ක්‍රිටිකල් චේන්ජ් කරනවා. ඔවුන් අර ටිපිකල් මානසිකත්වයෙන් ක්‍රියා කරන්නේ නැහැ. මේ ක්‍රීඩකයා නම් අපේ සුපර්ස්ටාර් යාව ඊළඟ තරඟ කිහිපයක් ක්‍රීඩා කරන කියන මානසිකත්වයෙන් ඔහුගේ මැනේජ්මන්ට් එක නැහැ. ඔවුන් හොඳට ක්‍රීඩා කරා යස්. හැබැයි මැච් එකට එයාගේ ඉම්පැක්ට් එකක් නැත්තම් he's benched. ඉතින් කොහොම හරි මිචෙල් මාර්ෂ් කන්නට ආවා. ස්ටිවන් ස්මිත් මේ විදි 15 දෙනා අතර එල්ල ඉන්නවා. ජොස් හෙසල්වුඩ් රූල්ඩ් අවුට් වර්ල්ඩ් කප් එකෙන් ස්ටිවන් ස්මිත් මම හිතන අතරම ක්‍රීඩා කළා නම් හොඳයි. මොකද අපි ප්‍රීවියු එකේ කතා කරපු අර ඇන්කර් රෝල් එක ඔවුන් අර මේ ලබාගත් ආරම්භයේ උන්ට කැපිටලයිස් කරන්න බැරි වුණා ලොකු ටෝටල් එකකට. මම හිතන්නේ උන්ට ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරන්න ක්‍රීඩේ හිටියේ නැහැ ජොස් ඉංග්ලිෂ් ඇරෙන්ඩ්. ඉතින් කොහොම හරි පස්සේ දිනලා ඔස්ට්‍රේලියාව පිටිකරන දෙන්නා. ඉතින් අපි දන්නවා ඔවුන් එන්නේ මලාගෙන මැරෙන්න. මොකද ඔවුන්ට තවත් මේ තරඟාවලියේ අරන් යන්න දෙයක් නැහැ. අද ගැහුවොත් ඔවුන් ඇතුලේ නැත්නම් එළියේ. ඉතින් කොහොම හරි ඔවුන් සුපිරි ආරම්භය ලබා ගත්තා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පන්දු යවන්නන් විශේෂයෙන් පවර් ප්ලේ අවස්ථාවේ මම දැකපු දෙයක් මේ තරගයේ බලද්දී විශේෂයෙන් මයිස් තීක්ෂණ ඔහුගේ පවර් ප්ලේ අවස්ථාවේ අවසන් පන්දු වල ලකුණු 24ක් ලබා ගත්තා. ඒ ඇරෙන්ඩට අනිත් පන්දු වල දෙකේදීම ඔහු හොඳින් පන්දු දෙවුවා. විශේෂයෙන්ම විකට් ටු විකට්
ගුඩ් ලෙන්ත් එකේ පන්දුව. විශේෂයෙන් ඔහුට ලකුණු ලබා ගත්තේ ෆුල් ලෙන්ත් පන්දුවක අවස්ථාවල තමයි ට්‍රැවිස් හෙඩ් ඔහුට අටැක් කරේ. ඉතින් අවසාන පන්දු වාරයේදී පවර් ප්ලේ එකේ ඔහු ලොකු වැරද්දක් කරා. ඒ තමයි ඔහු ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එකක් හදලා ඔෆ් සයිඩ් එකේ නිදහසේ පිටිකරලා දෙන්න පුළුවන් කිසිම ආරක්ෂාවක් නැති ඒරියා එක පන්දුව. ඉතින් මම මේ කාරණා කියන්නේ අපි පොයින්ට් අවුට් කරගන්න ඕනේ සුපර් එපිසෝඩ් එකේදී මෙන්න මේ වගේ දුර්වලතා අපිට පේනවා. වෙන කට්ටියට පේන්න පුළුවන් ඒවා සාධනීය වෙනස් කරන්න පුළුවන් දුර්වලතා නම් ඒ වෙනස් කරගන්න එක මේ වීඩියෝ බලන ඕන කෙනෙක්ගේ මතය ජීවත් කරන්න පුළුවන්. කොහොමද මම කිව්වේ ඒක අපි හදා ගන්න මොකද අපිට සුපර් එපිසෝඩ් එකේ ගියාම টপ ටීම් සම්බෙන් නිව්සීලන්ත පාකිස්තාන ඉංග්ලන්ඩ් වගේ වැඩි කරන්න බෑ වැඩි අඩුවෙන් කරන්න ඕන තරම් ජයග්‍රහණය කරනවා. ඉතින් විශේෂයෙන්ම ඩිසිප්ලින් බෝලින් අපි දැක්කේ නෑ පළවෙනි පන්දු වාර 6 ඇතුලේ පවර් ප්ලේ එකේ අපි කරා මොකද ගොඩක් වෙලාවට අපි විශේෂයෙන්ම අර විශේෂයෙන්ම උන් ඇටැක් කරා අපිට. ඒ කියන්නේ ඒකත් එක්ක ලංකාවේ ක්‍රීඩකයෝ ටක් කාම් නෙමෙයි හිටියේ පොඩ්ඩක් එහා මෑවලා තිබ්බ උන්ගේ මෙන්ටලිටිය. ඒකත් එක්කම මතේෂ පතිරණ ගැන අපිට ආරංචියක් ලබා ගන්න වෙනවා. ඊළඟ තරගයේදී සුපර් එච්චර්දී මොනවද ඔහුගේ ඉන්ජරි එකේ තත්ත්වය කොහොමද කියලා. මොකද මම හිතනවා මතේෂ් පතිරණ අපිට ලබා දෙන අවසාන පන්දු වාර කීපෙත් විශේෂයෙන් මිඩල් ඕවර්ස් වල විකට්ස් ගන්න අපිට ෆාස්ට් බෝලර් කෙනෙක් අවශ්‍ය වෙනවා. දුෂ්මන් සමීර ඩෙත් ඕවර්ස් මැනේජ් කරන හින්දා. ඉතින් කොහොම හරි මතේෂ් පතිරණ පන්දු වාරයේ පන්දු 4යි ඔහු යොමු කරේ. අවසාන පන්දු දෙක තවින් ශානකයි එල කරේ. ඒකට ලකුණු 8ක් ලබා ගත්තා. කොහොම හරි පළවෙනි පන්දු වාර 6 නැත්නම් පවර් ප්ලේ අවස්ථාව අවසන් ලකුණු 84කට විකට් කිසිවක් නැති විදියට තමයි මේ ඔස්ට්‍රේලියානු පවර් ප්ලේ අවස්ථාව අවසන් වන්නේ. කොහොම හරි දැන් කතා කරද්දී ඔවුන් හොඳ ස්ටාර්ට් එකක් ලබා ගත්තා. විශේෂයෙන්ම පන්දු වාර 6 ලකුණු 84ක් කියන්නේ ලොකු එතන තියෙන ලොකු ස්ට්‍රයික් රේට් එකකින් ලොකු රන් රේට් එකකින් ලකුණු ලබා ගත්තා. විශේෂයෙන්ම ඒක අපිට බැලු බලන්න පෙවුණා අර 200 ප්ලස් ට්‍රැක් එකක් කියලා විශේෂයෙන්ම. මොකද විකට්ස් එන්නේ නැහැ හරියට බෝල් කරන්නේ නැත්නම්. ඉතින් කොහොම හරි 84ක් තිබ්බ පවර් ප්ලේ එකේ. ඒෙද්දි ඒක ඔවුන් කැපිටලයිස් කරලා ඕවර්ස් 10ක් එද්දි 110කට. ඒ කියන්නේ ඔවුන් ලකුණු 26ක 30කට ආසන්න සංඛ්‍යාවක් ඊළඟ පන්දු වල 4 දී ලබා ගත්තා. මෙන්න මෙතනින් පස්සේ තමයි අපි කතා කරන මෙන්න මේ ට්‍රැජඩි එක වෙන්නේ. ඒක තමයි මම අර කියපු ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරන ක්‍රීඩකයා කවුද කියන එක ඔස්ට්‍රේලියාවට තව පාරක් හිතන්න සිද්ධ වුණා. මොකද ඔවුන්ගේ මේ ට්‍රැවිස් හෙඩ් දැවිගෙන පසුව අපි කියන කැමරන් ග්‍රීන් ටිම් ඩේවිඩ් මේ දෙන්නම ඇන්කර් රෝල් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ නෙමෙයි. ඔවුන් හිටර්ස්ලා. ඔවුන් ඉන්නේ ලොකු පහරක් එළියෙන් තියන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ බැටින් ලයින් අප් එකෙන් ගොඩක් ඉන්නේ ඒ ක්‍රීඩකයෝ. ඉතින් මෙතන ස්ටීවන් ස්මිත් හිටියනම් බොහෝ දුරට උට ස්පින් එක හොඳට හැන්ඩල් කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙතන උන්ට පොඩි මිස් අවුට් එකක් වුණා එතන. නමුත් කොහොම හරි 110කට දෙකක් විදිහට තමයි පළවෙනි පන්දුව 10 අවසන් වුණේ. ඉතින් අනතුරු ඔවුන් හැබැයි ලබා ගන්න 181යි. ඒ කියන්නේ ලකුණු 71කට ඉදිරි කඩු ළමයව දැවි යනවා. ඉතින් මෙතනදී කතා කරන්න ඕනේ අපි පළවෙනි පන්දුවර 10 දී ශ්‍රී ලංකාවේ පන්දුවන්නන් වැඩ කරපු විදියයි ඊළඟ පන්දුවර 10 දී ලංකාවේ පන්දුවන්නන් වැඩ කරපු විදියයි සම්පූර්ණයෙන්ම කතා කරන්න ඕන පැති දෙකක්. මොකද මුල් පන්දුවර 10 පන්දුවන්නන් නෙමෙයි මුල් පන්දුවර 10 ශ්‍රී ලංකාව කණ්ඩායම නෙමෙයි දෙවෙනි පන්දුවර 10 හිටියා කියලා අපිට මැච් එක බලද්දි තේරුණා. මොකද ලොකු ඉන්ටෙන්සිටි එක ලොකු මේ ස්ට්‍රෙන්ත් එක නෑ ලොකු පවර් එකක් තිබ්බ ලංකාවේ ක්‍රීඩකයන්ගේ අර මැච් එක දියන්න ඕනේ කියන මානසිකත්වයෙන් ක්‍රීඩා කරපු බව පේන්න තිබ්බා. අපේ කමල් මිෂාර ෆීල්ඩ් එකේ ඉන්න. කොහොම හරි මෙතන ඊළඟ කතා කරන හොඳම පන්දු වෙන දුෂාන් හේමන්ත්. ඉතින් දුෂාන් හේමන්ත් ගැන කතා කරද්දී ඔහුට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ ඉන්ටර්නෙට් එකේ. මොකද ඔහු ෆස්ට් ක්ලාස් හොඳට ඔහුගේ මේ පළමු පෙළ වාර්තා හොඳට තියෙනවා. ලිස්ටේ T20 තියෙනවා. ඔහු ඒ කණ්ඩායමත් එක්ක හොඳට කරලා තිනවා. හැබැයි ඔහුට තියෙන ජාත්‍යන්තර වරම් ඔහුට තියෙන ජාත්‍යන්තර අත්දැකීම් ගොඩක් අඩුයි. ඉතින් ඔහු ගිය තරගේ යෝමානත් එක තරගේ තාමත් දැඩි ප්‍රහාරයකට ලක් වුණා. විශේෂයෙන්ම අපි කතා කරා ප්‍රීවියු එකේදී ඔහුගේ තියෙන අවුල මොකක්ද කියලා. ඒ තමයි ඔහුගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් පොඩ එහාම යනවා තිබ්බ. ඒ වගේම ඔහුගේ පේස් වේරියේෂන්ස්. ඒ කියන්නේ ඔහුගේ පේස් රේන්ජ් ඔහු 85 ප්ලස් තමයි පන්දුවේ. හැබැයි අපි කිව්වා ඔහු 80 85 ටිකක් ස්ලෝ කරලා ඔහුගේ ලෙග් ස්පින් එක දාද්දී පොඩි ඔහුගේ ලෙන්ත් එක හරියට තියනවා නම් ටිකක් අමාරුයි පිටිකරවට පික් කරනකොට බෝල් ස්ලෝ වෙද්දී ටර්න් වෙන එක ටිකක් වැඩි. බෝල් වේගෙන් දාන්න වැඩි. ඉතින් ඒකත් එක්ක දුෂාන් හේමන්තට පළවෙනි පන්දුවර දෙකේදී ටිකක් ප්‍රහාරයක් එල්ලුණා. නමුත් ඉන්න අනතුරු ඔහු ප්‍රෙෂර් කරා. විශේෂයෙන්ම මිචෙල් මාර්ෂ් දාගත්තට පස්සේ ඔහු විකට් ටු විකට් බෝල් කරා. පේස් එක අර අතීව රේන්ජ් එකේ තියාගත්ත එකත් එක්ක දුෂාන් හේමන්තට පුළුවන් වුණා ඔස්ට්‍රේලියානු මිඩල් ඕඩර් එක නැත්නම් කැමරන් ග්‍රීන්ගේ නම් මැක්ස්වෙල් දක්වා තියෙන ඕඩර් එක පොඩක් අන්සෙල් කරගන්න. ඒකත් එක්ක කඩු 3ක් දවා ගත්තා. හොඳ පන්දුවේමක් හොඳ කම්බැක් එකක් පන්දුව 4 ලකුණු 37කට මේ වගේ හයි ස්කෝර් ගේම් එකක ලකුණු 37ක් කියන්නේ ලකුණු 9ක් සාමාන්‍යයෙන් ලබා ගන්න තියෙන එක පන්දුවරකට. ඉතින් හොඳ කම්බැක් එකක් දුෂාන් හේමන්තගේ. ඊට පස්සේ කතා කරන්න ඕනේ මෙන්න මේ කාරණාව දසුන් ශානගේ කැප්ටන්සි ගැන. ඔව් අපි දන්නවා දසුන් ශානගේ කැප්ටන්සිගේ ප්‍රශ්න තියෙනවා.
ඔහු සමහරලාට මැෂින් එකක් වගේ. ඒ කියන්නේ ඔහු අර ප්ලෑන් එකක් ඔළුවේ තියන් එනවා. ඒ ප්ලෑන් එකට සමහර මැචස් වල ඔහු වැඩ කරනවා. ඉතින් ඒක ඔහුගේ තියෙන පොඩි අඩුපාඩුවක්. ඉතින් අපි ඒක පෙන්වලා දෙනවා. ඔහු මේක බලනවා නම් ඔහුගේ අවස්ථාව හදාගන්න. ඉතින් ඔහු මේ තරගයේදී පන්දු යන මැනේජ් කරපු ආකාරය 100% සුපර්. මොකද විශේෂයෙන්ම අපිට තිබ්බ ලොකු ගැටලුව තමයි කවුද මතීෂ පතිරණගේ ඕවර්ස් 3 කවර් කරන්න කියන එක. මතීෂ පතිරණ සාමාන්‍යයෙන් අපි මුල් කාලේ බෝල් කරේ පන්දු වර 13කින් පස්සේ ඉන්න අනතුරුව ඔහු පවර් ප්ලේ එකත් මිඩල් ඕවර්ස් ටිකත් බෝල් කරන්න ආවා. ඉතින් ඒකත් එක්ක අපිට ප්‍රශ්නයක් තිබ්බා මතීෂ පතිරණ දෙන ඉම්පැක්ට් එක කවුද මේ මැච් එකේ දෙන්න කියන එක. ඉතින් ඒකත් එක්ක දරුෂාන හොඳට ඒක මැනේජ් කරා. ඕවර්ස් ටික ස්ලෝ වෙන්න නැතුව මැනේජ් කරලා විශේෂයෙන් කමුදු මෙන්ඩිස් පන්දුවේමට අරන් ආවා. ඔහු කඩුල්ලක් දාගත්තා ටීම් ඩේවිඩ්ගේ කඩුල්ල. ඒකත් එක්ක මම හිතනවා දරුෂානට ඒ ට්‍රේඩ් එක යන්න ඕනේ. ඔහු පන්දු යන්න මෙහෙපු ආකාරය ගැන. ඉතින් ඔන්න හොතයි පන්දු යෑම කතා කරන්න තියෙන. ඒකම ඩෙත් බෝලින් දුෂ්මන් සමීරගේ කතා කරන්න දෙයක් නැහැ. ඔහු හොඳටම ඒ අවසන් පන්දු වල දෙක ඔහු ස්පෙල් එකේ ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම එක පන්දු වරක් යමු කරා පවර් ප්ලේ අවස්ථාවේ අවසන් පන්දු තුනම පන්දු වර තුනම අවසාන පන්දු වාර කීපය තමයි යොමු කරේ. ඔහුගේ පන්දු වාර තුනම හොඳට දැම්මා. සහ විශේෂයෙන්ම හිර කරා. මොකද අර මම හිතනවා ෆීල්ඩින් වලින් ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න දී ලංකාවේ පන්දු වෙනන්නට අර නැවත මේ ගේම් එකට එන්න. මොකද අපි දැක්ක ගොඩක් ෆීල්ඩර්ස් ලෙයන්නේ අර ලොකු කතා බහක් නැති ක්‍රීඩකයන් පව හොඳට බවුන්ඩරි ලයින්ස් වල ලකුණු 2 වෙන 4 වෙන යත්තුවා ලකුණු 2 3 සේව් කරලා ලංකාවට. ඒකත් එක්ක මම හිතනවා පන්දු වෙනන්නට හොඳ කම්බැක් එකක් දෙන්න පුළුවන් වුණා කියලා. රයිට් අපි දැන් කතා කරනවා ෆීල්ඩින් ගැන. විශේෂයෙන්ම අපි කතා කරලා ලකුණු 1 2 විශේෂයෙන්ම ලකුණු 4 වෙන යත්තුවා බවුන්ඩරි ලයින් එකේදී විශේෂයෙන්ම එක්ස්ට්‍රා කවර් ඩීප් කවර් එකේදී ඩීප් මිඩ් විකට් එකේදී ප්‍රථම නිස්සංක සුපිරියරම පන්දු රැක්කා. ඒ වගේම ඔහු අතින් ලෙන් මැක්ස්වෙල්ගේ උඩ පන්දුවක් මගහැරෙනවා අතහැරෙනවා. ඉතින් ඒක ඊටම ලේසි උඩ පන්දුව. අපිට ලේසි කියලා මෙතන ඉඳන් අපිට ගෙවල් ඉඳන් ස්ටේඩියම් එකේ ඉඳන් කියන්න පුළුවන් මේක ලේසි. නමුත් අන්ඩර් ලයිට්ස් හයි ප්‍රෙෂර් ගේම් හැමෝම බලන් ඉන්නවා. ක්‍රවුඩ් එක කෑ ගහනවා. ඉතින් ඒ වගේ එන්වයරන්මන්ට් එකත් එක්ක ඒක අපිට කියන තරම් ලේසි පහසු නේ. ඉතින් නමුත් ඔවුන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් ඒකත් එක්ක උන්ට වාග්යමක් කියන ඒ වගේ උඩ පන්දු රැක ගන්න. නමුත් ඔහුට ඒක අතහැරුණා. නමුත් ඉන් අනතුරුව ඒක හොඳයි. ඒ කැච් එක just after next over අපිට හම්බෙච්ච. මොකද නැත්තම් ක්ලින් මැක්ස්වෙල් මොන වගේ දෙයක් කරයිද කියලා කාටවත් හිතා ගන්න බෑ අවසාන ඕවර්ස් වලට යද්දි. කොහොම හරි ප්‍රථම නිසංක I think the catch of the tournament superb catch. මීටර් 2.2ක් ඔහු පොළවෙන් ඉහළට විසුණා. සහ ඒ කැච් එක කොච්චර හොඳද කොච්චර සුපර්බ් කැච් එකක්ද කියලා කියන්න ඕන. මොකද 30 yard එකේ වගේ ෆ්ලයි එකක් කරන එක ලේසි නෑ. සහ ඒ ෆොටෝ එක ගහපු එක්කනටම කියනවා සුපර්. මොකද 30 yard එකේදී අර බෝල් ඉක්මනට එනවා. සහ එතන කව එකේදී ඒ කල්ලන එක ලේසි නෑ. සහ ස්විච් හිට් එක ගොඩක් වේගින් එනවා ග්ලෙන් මැක්ස්වෙල්ගේ. ඉතින් ඔහොම තමයි ෆීල්ඩින් එක කතා කරන්නේ. කොහොම හරි මෙන්න මේ නෙක්ස්ට් 10 overs අවසාන overs 10 දී දුන්න ඉම්පැක්ට් එකත් එක්ක ලංකාවේ පන්දු වෙනන සහ ෆීල්ඩින් යුනිට් එක ලකුණු 71කට ඉතුරු කඩු 9ම දවා ගන්න පුළුවන් වුණා. මේක හොඳ මූව් එකක් ලංකාවේ ක්‍රිකට් වලට. මොකද අර මම හිතනවා අවසාන තරම් කීප හිටපු විදිහත් එක්ක හොඳට ලංකාවේ ටීම් එක මේ මැච් එකේදී ජෙල් වුණා. විශේෂයෙන් ෆීල්ඩින් යුනිට් එක. ඉතින් අපි මේ බැටිං වලට ලකුණු 180ක් තමයි අපේ ටාගට් එක. සමාන 82ක් තමයි අපේ ටාගට් එක. What happened? Sudarshan Perera came into bat, came into open. ඉතින් මොකද හිතන්නේ තව chance දෙන්නවනේ Sudarshan Perera. මොකද ඔහු කට්ටියම කිව්ව experience player, he can එයාට පුළුවන් මේ ඕස්ට්‍රේලියා මැච් එකේ හොඳ කම්බැක් එකක් දෙන්න. එයා හොඳට කරලා තිනවා. ඔව් ඔහුට experience තියෙනවා. ඔහුට එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපි දැක්ක දේ මොකද්ද? ඔහු පිටිකන දෙද්දි පන්තු තුනයි පිටිකන දුන්නේ. ඒ පන්තු තුනෙන් පෙවුණා ඔහු ටිකක් ඇන්ෂස් තමයි ක්‍රීඩා කරේ. සහ ඔහු ටිකක් කලබලලා හිටපු ගතියක් පෙවුණා. ඉතින් මම හිතනවා අපි කමෙල් එක්ක ඊළඟ තරඟ කීප යන එක හොඳයි. මොකද I don't know සමහර සිම්බාබ්වේ මැච් එකේදී කවුරු විශාල බින්දුවකට අවුට් වෙන්න පුළුවන් ක්‍රිකට් මේක. ඉතින් මම හිතනවා අපි ප්‍රිවියු එක කතා කරලා සිම්බාබ්වේ මැච් එකේ අපිමු සුපර් පාර්ට්නර්ෂිප් කුසල් මෙන්ඩිස් and Pratham Nissanka wonderfully played in this context, right? කුසල් මෙන්ඩිස් නැවත කලින් තරඟ දෙකේදීම නැවත ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරා. ප්‍රථම නිසංකට ඒ ෆ්‍රීඩම් එක දුන්නා ස්ට්‍රයික් එක.
අරන් ඔයා ගහන්න පාට එයාට chance දුන්නා post match presentation එකේදී කිව්වේ කුසල් මෙන්ඩිස් දුන්න අර එයා ක්‍රීඩා කරපු ඇන්කර් රෝල් එකත් එක්ක ලොකු හයියක් හම්බුණා අර වගේ බ්ලාස්ටිං ඉනින්ගයක් ක්‍රීඩා කරන්න කියලා. ඉතින් කුසල් මෙන්ඩිස් තුන්වෙනි පාරටත් ලකුණු 51ක් අලසසක ලබා ගත්තා. third consecutive 50 in the tournament. එයා මම හිතන්නේ පස්වෙනි ක්‍රීඩකයා මේ දශකම කරපු ඊට කලින් මහේල ජයවර්ධන, බාබර් අසම්, විරාට් කෝලි සහ තව ක්‍රීඩකයෙක් කරලා තිනවා. ඉතින් සුපර් බිනින් ලකුණු 164ක් මේ ටූර්නමන්ට් එකේ මේ වෙද්දි second highest run getter, average එක I think 82. so ඉතින් කුසල් මෙන්ඩිස්ගේ ෆෝම් එක අපිට ඊ සුපර් හිට්ස් වලදී ගොඩක් වටිනවා. ඊට පස්සේ කතා කරන ක්‍රීඩක පවන් රත්නායක way he handle spinners, right? Footwork, he step out some shots, superb. ඉතින් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ පවන්ගේ පොඩි තැනක් වහලා තිබ්බා ඔස්ට්‍රේලියා පන්දු යන විශේෂයෙන්ම පවන් තරන්නේ මේ ලංකාවේ පිටිකරුවන් සියල්ලටම වගේ කරලා තිබ්බා. හැබැයි අපිට ඒක කතා කරන්න මොකද අපි කලින් තරම් දෙක ක්‍රීඩක ඇසෝසියේෂන්ස් එක එයාලා යූස් කරන ස්ට්‍රැටජිස් එයාලා ප්ලෑන්ස් ගොඩක් වෙනස් ටොප් ටීම්ස් එක ක්‍රීඩා කරනවට වඩා. මොකද ශේම ලංකාවේ ක්‍රීඩකයා අවසාන තරඟ දෙකේදී පුරුදුලා තිබ්බ කවර් එකකින් නැත්තම් මේ මිඩ් ඔෆ් අර මිඩ් ඔෆ් එක හරහා සිංගල් එක රොටේට් කරලා ස්ට්‍රයික් රොටේට් කරනවා. හැබැයි මේකෙදි ඔවුන් මිචල් මාෂ් හිටියා ඒ පොසිෂන් එකේ. ඒකත් එක්ක අර පවන් රත්නායක ස්ටෙප් අවුට් කරලා ඉස්සරහට ඇවිල්ලා ගහන ෂොට් එකකින් එක ගන්න එක පොඩ්ඩක් නවත්තලා තිබ්බා ඔස්ට්‍රේලියා කන. නමුත් ඔහු ඒක හොඳට කැපිටලයිස් කරා. ඔහු වෙන පාත් වලින් ලකුණු ගන්න try කරා. ඉතින් පවන් රත්නාගේ ඉනිං එක සුපර්බ්. මොකද ඔහු අර විශේෂයෙන්ම ඔහුට තිබ්බ බේස් එක ඔහු එද්දි ටීම් එකේ දාලා තිබ්බ බේස් එකත් එක්ක ඔහුට ෆ්‍රී එකේ ක්‍රීඩා කරන්න chance එක හම්බුණා. ඉතින් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පන්දු රැකීම කතා කරන්න ඕන. ඔහු විශේෂයෙන්ම 30 yard එක ඇතුලේ මැක්ස්වෙල්, මිචෙල් මාෂ් ලොකු ලකුණු සංඛ්‍යාවක් ඔහු නැවතුවා. විශේෂයෙන්ම එකේව දෙකේව සහ හතරේව පවර් ප්ලේ එකේදී ග්ලෙන් මැක්ස්වෙල් ගොඩක් නැවතුවා 30 yard එක ඇතුලේ. ඒ වගේම බවුන්ඩ් ලයින් වලස් ඔවුන්ගේ ෆීල්ඩින් සුපර්බ්. මොකද හොඳ පන්දු රකින්න ඕනේ. විශේෂයෙන්ම බිග් බෑෂ් එක දකිනවා මොන වගේ දක්ෂ පන්දු රකින්නන් ඔවුන් බිහි කරනවාද කියලා. ඉතින් ඊට පස්සේ කතා කරන්න ඕනේ 30 yard එකේ good fielding. ඒ වගේ මැඩම් සම්පා අපි කිව්වේ සහ ගොඩක් කට්ටිය කිව්වේ සම්පා තමයි ලංකාවට තර්ජනය කරන ක්‍රීඩකෙක් ඉන්නේ. ඔව් ගොඩක් කට්ටිය අපි කතා වුණේ ලකුණු 30ක් සම්පට ලබාගෙන විකට්ස් නොදී ඉන්න එක හොඳයි කියලා. නමුත් ලකුණු 41ක් ලබා ගත්තා සම්පාගේ ඕවර්ස් 4ට මේ තරඟේ. ඉතින් ඒක good move එකක්. මොකද ගොඩක් වෙලාවට සම්පාවම මම කියන මෙන්ටල් ගේම් එක මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක අපි අවුල් වෙනවා කොච්චර හොඳ ඉස්සාන කියන. නමුත් මේ තරඟේදී ඒක හොඳින් ලංකාවේ පිළිකරුන් කැපිටලයිස් කරා. ෂේන් පැදුම් නිසංක කුසල් මෙන්ඩිස් කියන දෙන්න රන්ස් ආවට පස්සේ කියන්නේ බවුන්ඩරි එකක් ඒ පන්දු වාරේ આવොත් අපි අර කලින් කතා කරපු ක්‍රිකට් සෙන්ස් එක යූස් කරලා උන් ඊළඟ පන්දු පහ ස්ට්‍රයික් එක රොටේට් කරලා එකේව දෙකේව ලබාගෙන පන්දු වාරේ ලකුණු 9කට 10ට අරන් ගියා. ඉතින් මේක ගොඩක් වටිනවා අපිට සුපර් හිට්ස් වලදී. මොකද අපිට හම්බෙන්නේ ටොප් ටීම්ස්. මේ ටොප් ටීම්ස් එක මෙහෙම සෙල්ලම් කරන්න ඕනේ. ඒක මතක තියාගෙන යන්න ඕනේ. ඉතින් සිම්බාබ්වේ තරගේ ලේසි වෙන්නේ නැහැ අපිට. මොකද සිම්බාබ්වේ එන්නේ ටොප් නොච් එකෙන් සෙල්ලම් කරන. මොකද උන් මේ තරඟවල ක්‍රීඩා කරපු ආකාරය දැක්කම ඔවුන් හොඳටම ඒ තරඟාවලිය කරලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ මැච් එක මේ වීඩියෝ එක කරන්නේ තරඟයේ අවසන් ළමයි වැඩි 15කටත් වඩා අඩු කාලයක් ගියාට පස්සේ ඉතින් ෆ්‍රී එක කතා කරන්නේ මමත් පොඩි නෝට්ස් ටිකක් දාගෙන කතා කරන්නේ. මට මොනවද මග අරනවා නම් අපිට තව ඩේටාත් ගැන කතා කරන්න. ඒක පල්ලෙහෙන් කතා කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඒ වගේම දුස්මන් චමීර ගැන කතා කරන්න ඕනේ. මොකද as a one and only fast bowler we had in this game මතීෂ් පතරුණගේ ඇති අඩුවත් එක්ක ඔහු හොඳට ඩෙත් ඕවර්ස් අපි දන්නවා කොහොමද ඔහු ඒක ඩෙත් ඕවර්ස් කැපිටලයිස් කරනවා කියලා. ඒක හොඳට ඔහු මේ තරඟෙදි කරා. ඒ වගේම මේ තරඟයේ ලබාගත්ත මොමන්ටම් එක වටිනවා සුපර් හිට්ස් වලදී. මොකද සුපර් හිට්ස් වලදී අපිට හම්බෙන්නේ නිව්සීලන්ඩ්, පාකිස්තාන් and ඉංග්ලන්ඩ් කියන රට හතර තමයි අපිට සුපර් හිට්ස් වලදී හම්බෙන්නේ. මම හිතන විදිහට සුපර් හිට්ස් වල ගෲප් 1 එක වෙනවා ඉන්දියා, සවුත් ආෆ්‍රිකා, Zimbabwe if they qualified and West Indies. And the group 2 it is Sri Lanka, New Zealand, England and Pakistan. ඉතින් අපි කතා කරමු group මේ group දෙකේ මොනවද අපිට තියෙන chances ඊළඟ වලට qualify වෙන්න. නමුත් මේක ඉවර නැහැ. මේක just a win, good win. අපි
මේ මානසිකත්වයෙන් මේ මොමන්ටම් එක ඉස්සරහට කැරි කරන්න ඕනේ. හොඳ තරගයක්, හොඳ වින් එකක්, හොඳ ජයග්‍රහණයක්. ඉතින් අර උද්දාමයටපත් වෙන්න ඕනේ නෑ. නමුත් සතුටු වෙන්න ඕනේ. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එකේදී කියන්නේ අර ලංකාව පරාජය වෙද්දි ජයග්‍රහණය කරද්දි සහ ලංකාවේ ගොඩක් කට්ටිය මේ තරඟ බොයිකොට් කරනවා කියද්දි බොයිකොට් නොකර ග්‍රවුන්ඩ් එකට ගිය මැච් එක බලන්න ග්‍රවුන්ඩ් එකට ගිය ටී එකක් ඉස්සරහා Facebook එකෙන් ඒවා ඕනම ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එකක් කරා මේ වීඩියෝ මැච් එක බලපු සහ මැච් පරදිද්දි සහ මැච් දිනද්දි කියන අවස්ථා දෙකේදීම කිසිම පැකිලීමකින් තොරව ශ්‍රී ලංකා ටීම් එක බැක් කරපු කන්ස්ට්‍රක්ටිව් විදියට ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ තියෙන වැරදි බවට පෙන්ලා දීපු ෆෑන්ස්ලට මිනිස්සුන්ට ක්‍රිකට් ටීම් එක හොඳ වැඩක් කරා හොඳ කම්බැක් එකක් ලබා දුන්නා උන්ට අර කොන්ද කෙලින්තියක් කතා කරන්න පුළුවන් දී වින් එකක් තමයි ලබා දුන්නේ. ඉතින් මට වැඩි කියන්න දෙන්නේ නැහැ ගැන මං කිව්වේ මට හිතෙන දේ මොකද ක්‍රිකට් වලට ආදරය කරන මමත් අර විදිහේ ෆෑන් කෙනෙක් කියලාම හිතන් ඉන්නේ හින්දා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මතේ යටින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. Good luck. ඉතින් we hope we had a good tournament in the next few days. So ගිහින් එන්නම්. ඉතින් ජයග්‍රහයි දිනයක්, සුබදායි දිනයක්, සතුටු දිනයක් හැමෝටම හෙට උදේ හොඳට කොන්ද කෙලින් තියන වැඩ ටික කරන්න පුළුවන් තරගයක් අපි දිනයක් වෙනක් කියලා නිසකයි. ඉතින් good luck. ෂෙයා කරන්න වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ මතය ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. අපි කතා කරමු ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින්. good luck.